ඉතින් දුර්වර්ණ වුණු දෙපා පැහැපත් කරගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඒකට මම ලෑස්ති කරගත්ත දේවල් තමයි මේ තියෙන්නේ. හාල් වතුර, ෂැම්පූ, නාරං, කොහොඹ, කහ සහ කෝපි. ඉතින් මුලින්ම බේසමකට හාල් වතුර ටික දාගන්නවා. ඊට පස්සේ අපි නාරං යුෂ ටිකක් දාගන්නවා. නාරං, දෙහි ඕන දෙයක් ඔයාලට දාගන්න පුළුවන්. අද දෙහි නම් නැහැ අපේ ගෙදර. ඒක නිසා තමයි මම නාරං දැම්මේ. ඉතින් ඔයාලට ඊට පස්සේ සෝල්ට් දාගන්න පුළුවන්. ෂැම්පු ටික මම දාගන්නවා. ෂැම්පු නම් අපි ගොඩක් දාන්නේ නැහැ. ටිකයි දාගන්නේ. සෝල්ට් දාගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ මේ මිශ්‍රණය අපි ඔක්කොම ටික හොඳින් මික්ස් කරන්න ඕනේ. ඔයාලට කොහොඹ කොළ තඹ පෝතර වුණත් මේකට යොදා ගන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි. මම නම් අමු කොහොඹ කොළ තමයි ගත්තේ. ඊට පස්සේ වගේ දෙපා දෙක හොඳින් වතුර බේසමට දාගෙන හොඳට මේ වතුරේ තියලා හොඳට සෝද ගන්න. ඊට පස්සේ මේ වගේ දෙහිලෙල්ලක් එහෙම නැත්නම් බ්‍රෂ් එකක් අරගෙන ඔයාගේ දෙපා දෙක හොඳට මදින්න. නියපොතු ඇඟිලි කරුවස්සේ හැම තැනම හොඳට මැද ගන්න. මොකද ඔයාලගේ නියපොතු වල කකුල විශේෂයෙන්ම අතටත් වැඩිය කුණු දූවිලි රැඳෙන ප්‍රමාණය වැඩි. ඔයාගේ යටිපතුල, එතකොට කකුලේ උඩ හරිය, ඇඟිලි කරුවේ හැම පැත්තම හොඳින් සෝද ගන්න. දෙහිලෙල්ලෙන් සෝදනවා නම් ඒක ගොඩක් හොඳයි. විස බීජ නාශකයක් නිසා පැඟිරි කුලයට අයිති ශාක. ඊට පස්සේ ඔයා හොඳින් හොදගෙන ස්ක්‍රබ් කරන්න පටන් ගන්න. ඔයාගේ කකුල් දෙක මේ විදිහට තියාගෙන ඉන්න වතුරේ ඔයා විනාඩි 20ක් උපරිම මේ සත්කාරය කරන්න. ඒ කියන්නේ කකුල් දෙක සෝදගෙන වැඩේ. දැන් ඔයාගේ ස්ක්‍රබ් එක හදාගන්න. කහ කුඩු වලට මම කෝපි කුඩු දාලා තමයි මේ ස්ක්‍රබ් එක හදන්නේ. මේක එක එක විදිහට හදන ක්‍රම තියෙනවා. හැබැයි අද මම හදන්නේ මේ විදිහට. ඒකට මම දෙහි නාරං ඉස්ම බිංදුවක් දෙකක් වගේ දාගන්නවා. ඔයාගේ කකුලේ උඩ ඉඳන් ඔයාගේ නියපොතු දක්වා හොඳින් ස්ක්‍රබ් කරගන්න.
ලොකු වෙනසක් ඔයාට බලාගන්න පුළුවන් මේ ස්ක්‍රබ් එකෙන් පස්සේ. ඉතින් ඔයාලා හැමෝම මේ වගේ ස්ක්‍රබ් එකක් කරන්න බලන්න ගෙදරදිම පෙඩිකියුර් එකක්.